මගේ කාල්ට එනනම් තාටලාට් අන්බොක්ස් කරලා බලමු. මගේ වෙලාවටද මන් දන්නේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකේ කළපාට ඩොට් එකක් මං එන සංවේදී මේ වගේ වුණා. අනේ දෙයියනේ මං වාට ගොඩක් ආදරෙයි. Hi guys, welcome back to my YouTube channel. මම පොඩි බඩුවක් ගත්තා. ඇත්තටම ගත්තේ නැහැ, මේක මට හම්බුණා. මගේ කාලට එනනම් තාටලාට් MacBook එකක්. මම MacBook එක තාම අන්බොක්ස් කරලවත් නැහැ. මම ඒක කරන්න කලින් මම පොඩි කතාවක් කියන්නම්. පොඩ්ඩක් තියන්න ඉතින්. හරි. කතාවක් කියන්නේ මම ඇත්තටම මේ වීඩියෝ එක කරන්න හේතුව මේ මට සාමාන්‍යයෙන් දේවල් අමතක වෙනවා. අමතක වෙනවා කියන්නේ මේ දැන් කාලෙකට කලින් සිද්ධ වෙච්ච සමහර දේවල් මෙහෙම දෙයක් වුණා, මෙහෙම දෙයක් කරා, අර ඒ වගේ දේවල් මට අමතක වෙනවා. මම දන්නේ නැහැ ඒක ලෙඩක්ද කියලා. මට සමහර දේවල් ඇත්තටම මතක නැහැ. සමහරවිට යාළුවෝ ඇවිල්ලා අර මෙහෙම කියනවා, මට ඒ සමහර දේවල් මතක නැහැ. ඉතින් ඒ නිසා මං හිතුවා මේකම වීඩියෝ කරලා තියාගන්නවා කියලා. මොකද මේ මම MacBook එකක් ගැන ගොඩක් ආසාවෙන් හිටියා. ඒකත් එක්ක ඉතින් මං පොඩි කතාවක් කියන්න. පොඩි කතාවක් කියන්නේ මේ MacBook එක ගන්න කලින් මට තිබ්බ ලැප්ටොප් ගැන මම පොඩි මතකාවර්ජනයක් කරන්නම්. හරි. අපි මෙහෙම පටන් ගමු. මට මුලින්ම කියන්නේ මට ලැප්ටොප් කීපයක් තිබිලා තියෙනවා. හැබැයි මට හරියටම මතක නැහැ මෙන්න මේ ලැප්ටොප් එක මෙන්න මේක මෙහෙම කියලා. හරිද? ඉතින් මම පටන් ගන්නම් මට මතක ඇති කාලෙක තිබ්බ පළවෙනි ලැප්ටොප් එකෙන්. මගේ පළවෙනි මට මතක ඇති කාලෙක තිබ්බ ලැප්ටොප් එක තමයි Dell ලැප්ටොප් එකක්. කළු පාටයි. ඒක ස්ක්‍රීන් එක ටච් ස්ක්‍රීන් එකක් තමයි තිබ්බේ. හැබැයි මම එකෙන් ලොකු වැඩක් ගත්තේ නැහැ. මොකද ඒක මම හිතන්නේ මට අපේ තාත්තා අරන් දුන්නේ. ඔව්. තාත්තද ගොඩ අරන් දුන්නේ. මේ හැබැයි මම එකෙන් ලොකු වැඩක් ගත්තේ නැහැ. මොකද හේතුව මට ඒ කාලේ එකෙන් කරගන්න කියලා එහෙම ලොකු අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. ඒක ලැප්ටොප් එකක අවශ්‍යතාවක් මට තිබ්බේ නැහැ. තාත්තා ලැප්ටොප් එක අරන් දුන්නට. ඉතින් කොහොම හරි ඒ ලැප්ටොප් එක මම පාවිච්චි කරා. පාවිච්චි කරා කියන්නේ කොහොම හරි 2021කට කලින්. ඒ කියන්නේ මම කැම්පස් යන පටන් ගත්තනේ. 2021 තමයි කැම්පස් යන පටන් ගත්තේ. එතකොට එන්න ඒ කාලෙදී තමයි මම ඒ ලැප්ටොප් එකෙන් වැඩක් කියලා දෙයක් ගත්තේ. නමුත් මේ මගේ වෙලාවටද මන් දන්නේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකේ කළු පාට ඩොට් එකක් හරිද? ඊට කලින් මම ඒ ලැප්ටොප් එකේ දෙපාරක් එකපාරක් කීබෝඩ් එකේ අවුලක් ආවා. මට මතක නැහැ මොකක් හරි කීස් වගේක් වැඩ කරන්නේ නැතුව ලැප්ටොප් එකේ කීබෝඩ් එක රිප්ලේස් කරා. ඊට පස්සේ තාපහු ඒ ඉෂුව එකම ආවා. ඊට පස්සේ මේ මං ආයෙ ඒ කීබෝඩ් එක හදන්න ගියේ නෑ. මං කරපු වැඩේ මේ අලුතෙන් කියන්නේ මේ වයර්ලස් කීබෝඩ් එකක් අරගෙන ඒක යූස් කරගෙන තමයි මේ වැඩ ටික කරගත්තේ. ඊට පස්සේ කොහොම හරි දැන් ඩොට් එක ආවට පස්සේ මට ඕන වුණා අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න ඕන වුණාද? නෑ කොවිඩ් කාලේනේ ලැප්ටොප් එකක් ගන්න එක තමයි ඒ වෙලාවේ මට තිබ්බ මේ හොඳම ඔප්ෂන් එක. ඒ වෙලාවේ මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකද බඩු එහෙම කියන්නේ ලැප්ටොප් එකට අවශ්‍ය කරන ආයිත්තං ලංකාවට ආවේ නෑනේ කොවිඩ් නිසා. එතකොට මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. මම ගොඩක් තැන් වලට කතා කර කර බැලුවා ස්ක්‍රීන් එකක් ගන්න. මේ කියන්නේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක රිප්ලේස් කරගන්න. හැබැයි ඒ වෙලාව හැටියට ඒගොල්ලෝ සෑහෙන ඒ වෙලාවේ ගණන්. ඒ කියන්නේ ඒක ලැප්ටොප් එකත් පරණයි. ඊට අමතරව ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකටත් යන ගාණයි. කියන්නේ ඒකත් එක්ක බැලුවම මට ඒ වෙලාවේ තිබ්බ බෙස්ට්ම සොලියුෂන් එක තමයි මේ අලුතෙන් බෙස්ට්ම ඔප්ෂන් එක තමයි අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න එක. ඉතින් කොහොම හරි අදටත් මං ගාවේ ලැප්ටොප් එක තියෙනවා. මම මේක මේ කාටවත් දුන්නෙත් නෑ. ඒක හැදුවෙත් නැහැ. මම මේ තියලා තියෙනවා. ඒත් මම මේ මට මතක නැහැ මම කැම්පස් යන්න කියන්නේ මම ඊට පස්සේ ලැප්ටොප් එකක් ගත්තා. මම ඒක කතාව ඊට පස්සේ කියන්නම්. ඊට පස්සේ මම මේ ඒ කියන්නේ ලැප්ටොප් කැම්පස් යන පටන් ගත්ත පස්සේ මම ඒක දවසක් ඔන් කරලා බැලුවා. ඒත් ඒක ස්ක්‍රීන් එකේ ඩොට් එකේ විදිහටම තිබ්බා. ඉතින් ආපහු ඒක හැදුවේ නැහැ. ඉතින් ඒක තාමත් මං ගාව තියෙනවා. ඊට පස්සේ මං ගාව තිබ්බ ලැප්ටොප් එක මම පෙන්නන්නම්. පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ මම දැන් පාවිච්චි කරන ලැප්ටොප් එක. මේ Acer එකේ ලැප්ටොප් එකක්. මේක හොඳයි. ඇත්තටම මේක තමයි මේ කොවිඩ් කාලේදී තමයි මේක ගත්තේ. ගිහිල්ලා තාත්තත් එක්ක මේ මගේ නෑ මේ ලැප්ටොප් එක තාත්තත් එක්ක ගිහින් නෙමෙයි ගත්තේ. මේක මට මතකයි මේක ඒ කාලේ කොවිඩ් මට
තාත්තගෙන කෙනෙක් අර උච්චතම කාලේ හරිද කොවිඩ් වල මේක මං ගිහින් නෙමෙයි ගත්තේ. මේක අපේ අයියා කෙනෙකුයි එයාගේ යාළුවයි තමා ගිහිල්ලා මට ගෙනත් දුන්නේ මේ අන්තිමේ මැජෙස්ටික් සිටි MC නේ නැද්ද? ඔව් ඒකෙන්ද කොහෙද තිබ්බේ. කොහොම හරි මේකෙන් මං සෑහෙන වැඩක් කරගත්තා. සෑහෙන වැඩක් කියන්නේ මේක ලෙජෙන්ඩරි ලැබ් එකක්. මේ අවුරුදු 4ක් තිස්සේ මගේ කැම්පස් එකේ වැඩවලට උදව් වුණා අද වෙනකන්. මගේ සෑහෙන මතක ගොඩක් මේ ලැබ් එකේ තියෙනවා. මේක ඉතින් මට දන්නේ නැහැ. ඉතින් මේක මේ ලැප්ටොප් එක මට සෑහෙන උදව් කරලා තියෙනවා මේක. ඒ කියන්නේ කැම්පස් එකේ වැඩවලට එතකොට මගේ පර්සනල් වැඩවලට සෑහෙන ගොඩාක් දේවල් වලට මේක මට උදව් කරලා තියෙනවා. මේකේ එහෙම කවදාකවත් කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මේ එකම එක දවසක් මහා පොඩ්ඩක් කෙසුවා. එකම එක දවසක් මම විසින් ප්‍රශ්නයක් දාගත්තා. ඒ තමයි කැම්පස් එකේ ඔන්ලයින් ලෙක්චර්ස් තියෙන කාලෙදි මම මේ කැමරා එක උඩ ඇලෙව්වා පොඩි ස්ටිකර් එකක්. හරිද? ඒ ස්ටිකර් එක වැටුණා ස්ක්‍රීන් එක ඇතුළට. ස්ක්‍රීන් එක ඇතුළට වැටුණාට පස්සේ හිතන්නකෝ මම බය වෙලා කියන්නේ මම කියන්නේ අර රිබන් එකක් තියෙනවනේ දැන් ඕක අස්සට යන්නත් හොඳ නෑ මොකක් වෙයිද ඊට පස්සේ මම අඳුරන මේ සර් කෙනෙක් ඉන්නවා මේ එයා ලැප්ටොප් ප්‍රිපෙයාර් කරනවා ඊට පස්සේ ඒ දවස්වල ආවා අපේ ගෙදර ඇවිල්ලා ඒක අරන් දීලා ඔන්න එතකොට ඒක තමයි මම මේ එයා අරන් දුන්නා ඊට පස්සේ ප්‍රශ්නේ කරුණා මේ ඕක තමයි මම දාගත්ත ප්‍රශ්නේ මේ ලැප්ටොප් එකේ නැත්තම් අද වෙනකම් මට කිසිම අර්බුදයක් ඇති නොකර මගේ සියලුම වැඩ රාජකාරී සතුටින් සාමදානෙන් ඉටු කරගන්න උදව් කරපු ලැප්ටොප් එක තමයි මේක ඉතින් මේක මම ස්ටිකර්ස් වගේක් අලවලා තියෙනවා එහෙම තමා ඉතින් ඔය ලැප්ටොප් දෙක තමා මගේ ජීවිතේ මට මතක ඇති කාලෙක මම පාවිච්චි කරපු ලැප්ටොප්ස් දෙක එකක් අර ඩෙල් එක අනිත් එක මේ ඒසර් ලැප්ටොප් එක. එතකොට MacBook එකක් ගැන කතා කරද්දී මට MacBook එකක් ගන්න ඇත්තටම මම ආසාවෙන් හිටියේ. හැබැයි කැම්පස් එකේ ෆයිනල් එකේ අන්තිම ඒ කියන්නේ ෆයිනල් එකේ කියන්නේ 4th year second semester එකට එද්දී මට ලැප්ටොප් එකක් ගන්න ආසාවකට වඩා මට ලැප්ටොප් එකක් ගැනීමේ අවශ්‍යතාවක් තිබ්බා. මේ මගේ වැඩ ටික කරගන්න. මොකද මේ මගේ මම පෙන්නපු ඇත්තටම ඒසර් ලැප්ටොප් එක හොඳයි. නමුත් ඒකේ තියෙන ස්පෙක්ස් වලට සමහර දේ කියන්නේ මට ඔටෝඩෙස්ක් මායා හැම පාවිච්චි කරන්න තිබ්බා මේ කැම්පස් එකේ වැඩවලට. එතකොට පොඩ්ඩක් අර හිර වෙන ගතියක් එහෙම ඉතින් තිබ්බා. එතකොට චුට්ටක් තේරෙනවද මං කියන එක? අර ඒ වගේ අවස්ථාවල් වලදී මට හිතුණා මේ මට මීට වඩා එක්ක ගේමින් ලැප්ටොප් එකක් හරි MacBook එකක් හරි තිබ්බනම් හොඳයි කියලා. මොකද මම ඩිසයිනින් කරන කෙනෙක් විදිහට මට එතනදිත් MacBook එකක් තිබ්බනම් හොඳයි කියන අවශ්‍යතාව මට ගොඩාක් තැන්වලදී ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මට ඒක ඒ වෙලාවල් වලදී අෆෝඩ් කරන්න විදිහක් තිබ්බේ නැහැ සහ මම කවදාවත් අම්මට තාත්තටයි කරදර කරලවත් කියලාවත් නැහැ මට MacBook එකක් ඕනේ කියලා. ඉතින් මම කොහොම හරි මේ අවුරුද්දේ MacBook එකක් ගන්නවා කියලා හිතන් හිටියේ මගේම සල්ලි වලින් මම ඒකට මුදල් හදාගෙනත් තිබ්බේ. මම දැන් අද උදේ නිකන් ඉද්දි අපේ අම්මට කිව්වා මේ මගේ අතේ මෙන්න මෙහෙම සල්ලි වගේක් තියෙනවා. මම ඒකෙන් MacBook එකක් ගන්නද මම නැත්නම් ඒක වෙන දෙයක් කරන්නද කියලා මම අපේ අම්මට නිකන් අම්මත් එක්ක පොඩි දන්නේ නැද්ද ඉතින් අම්මලත් එක්ක අපි එක එක දේවල් කතා කරනවානේ. එහෙම කතා කර කර ඉද්දි අම්මා කිව්වා මේ අපි අද ගිහින් MacBook එකක් බලමු කියලා. ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ MacBook එකක් මට ගන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම මේ අපේ මෙතන ගෙවල් ගාව මේ Mac store එකක් තියෙන Apple store එකක් නෙමෙයි R store කියලා ඒකේ Mac ඒ කියන්නේ මේ Apple products තමයි තියෙන්නේ. ගිහින් බැලුවට පස්සේ මේ එතන තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ කියන්නේ මේ අද ගන්න තිබ්බේ නැහැ. ආයේ සවුන්ද තමයි ගන්න පුළුවන් කියලා කිව්වේ. නමුත් සවුන්ද මට ගන්න වෙන්නේ නැහැ. ඉතින් මට අද තමයි කියන්නේ ඇත්තටම අද තමයි මට ගන්න ඕන ගන්න මොකද කොහොමද ඒ කියන්නේ? අද තමයි මම ගන්නවා නම් ගන්න ඕන දවස එක්ක හෙට දවස. ආයේ සවුන්දවත් ඊට පස්සේවත් මට MacBook එක ගන්න වෙන්නේ නැහැ. මේ මම ඒක වෙන කොහෙන් හරි ගන්න ඕනේ මට මේ ඉතාලියේ මේ මිලාන් අවටින් ගන්න වෙන්නේ නැහැ. කොහොම හරි ඊට පස්සේ අපිට ඒ ස්ටෝර් එකෙන් කිව්වා මෙහෙම කඩ කීපයක් තියෙනවා ඔයගොල්ලෝ ගිහින් බලන්න කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මේ
Apple Store එකක් තියෙනවා. මේ ළඟදී මම අයියමයි ගියා Apple Store එකට MacBook එකක් බලන්න. මේ ෆෝන් එකක් බලන්න කියලා ගියා. මේ හැබැයි තාම MacBook එකක් බලන්න බැලුවේ නැහැ. හැබැයි තා ගොඩක් සෙනග ගිහින් ඒකත්. ඉතින් අපි ඊට පස්සේ හවස ගිහිල්ලා අර මේ Apple Store එකට ගිහින් බලුවට පස්සේ ඒක තිබ්බා MacBook. මේ ඉතින් මම මගේ අවශ්‍යතාවයට සරිලන ලෙස MacBook එකක් ගත්තා. අපි දැන් ඒක අන්බොක්ස් කරලා බලමු. මේ මම ගත්ත MacBook Air එකක්. මම ඇත්තටම ගන්න හිටියේ MacBook Air එකේ M4 chip එක තියෙන එකක්. හැබැයි M4 chip එක දැන් මෙහෙ එන්නේ නැහැ. දැන් අලුතෙන්ම M5 තමයි එන්නේ. ඒ නිසා ඉතින් M5 එකක් තමයි මට ගන්න සිද්ධ වුණේ. ගන්න සිද්ධ වුණේ නෙමෙයි ඉතින්. තියෙන එකයි ගන්න. අනේ දෙයියනේ. මට හිතා ගන්න බෑ. මේ MacBook එක මේ ඉතින් ඇත්තටම අර නිකන් මේක ෂෝ ඔෆ් කිරිල්ලක් නෙමෙයි මේක මේ මට සතුටුයි. ඇත්තටම මොකද මේක මම ගොඩක් කලින් ඉඳන් ගන්න බලන් හිටපු දෙයක් නේ. එතකොට එහෙම හිටපු දෙයක් ගන්න ලැබුණාට පස්සේ ඒක කියන්නේ සතුට මං හිතනවා ඔයාලටත් එක තේරෙනවා ඇති කියලා. මට මේක මෙහි මුදලින් ඒ කියන්නේ යුරෝ වලින් 1250ක් වුණා. ඊට අමතරව මම ගත්ත මෙන්න මේ ඇඩැප්ටර් එක මේ ඇඩැප්ටර් එකට මට වෙනම මම ගෙව්වා 50ක් යුරෝ 50ක් ගෙව්වා. එතකොට මම ගත්තේ මෙන්න මේ MacBook එකයි ඇඩැප්ටර් එකයි තමයි මම මෙහෙන් පර්චේස් කරේ. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. I'm crying. මම ගත්ත මේක සිල්වර් කලර් එක. මේ මට ඇත්තටම සතුටුයි. මගේ කොහොමද වචන වලට හරවන්නේ. මට MacBook එක අරන් දුන්නේ අපේ අම්මා. ඇත්තටම මේ මම දන්නවා මේ වීඩියෝ එක අපේ අම්මා බලනවා කියලා. ඔයා මේක බලනවා කියලා මම දන්නවා. මම ඔයාට ගොඩක් ආදරෙයි. නැහැ ඉතින් අපේ අම්මා මට සෑහෙන දේවල් මම පොඩි කාලේ ඉඳන් අද වෙනකන් මගේ හැම දෙයක්ම මට කරලා දුන්නේ අපේ අම්මා. මගේ අම්මා මට පොඩි කාලේ ඉඳන් මන් ළඟ හිටියේ නැහැ. මොකද අම්මගේ රස්සාවත් එක්ක අම්මට මම එක්ක ඉන්න කාලයක් තිබ්බේ නැහැ. හැබැයි ආද වෙනකන් කිසිම දෙයක් අඩුවක් නොකර මට මගේ මල්ලිට තාත්තට සහ අපේ පවුලේ හැමෝටම මම විශ්වාස කරනවා එයා හැමෝටම මං ගැන සංවේදී වගේ අම්මා මේ හැමෝටම කිසිම අඩුවක් නොකර එයාගේ දේවලුත් පාඩු කරගෙන මන් දන්නවා එයා කියන්නේ එයා දේවල් වලට ආස කරත් සමහර වෙලාවට එයා ඒ දේවල් එයාට ගන්නේ නැතුව එයා වෙනුවෙන් කරගන්න නැතුව එයා ගොඩක් වෙලාවට මම මල්ලි තාත්තා සහ අනිත් අය වෙනුවෙන් කරනවා. ඉතින් අපේ අම්මට
මං ඔයාට ගොඩක් ආදරෙයි. අ ආදරෙයි කියලා තමා කියන්න තියෙන්නේ. ඔයා මට චූටි කාලේ ඉඳන් ගොඩක් දේවල් කියන්නේ මම මෙතන නෑ ඔයා නැත්තම් ඉතින් ඔයා කරපු හැම දෙයකටම ඔයා කරන හැම දෙයකටම මම ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවා මට වචන වලින් කියලා මෙන්න මෙහෙමයි කියලා මම ඒවා කියන්න දන්නේ නැහැ. හැබැයි ඔයා ගොඩක් හොඳ කෙනෙක් සහ ම්, මට ඔයත් එක්ක හැමදාම ඉන්න තියෙනවා නම් හොඳයි. එහෙම තමයි. ඉතින් මම ඔයාට ගොඩක් ආදරෙයි.